Yo, කොහොමද guys? ඔන්න නම් අද තරම් සුපිරි වීඩියෝ එකකට. ඉතින් වීඩියෝ එක සුදාම පිළිගන්නවා ආදරෙන් සාදරෙන්. ඒ වගේම කලින් වීඩියෝස් වල මම කියලා තිබ්බේ අලුත් අප්ඩේට් එකට. අන්න ඒක දැන් වෙලා තියෙන්නේ. දැන් අපරත් දෙන්න. හරි බේමයි. කාරණේ මට දන්නේ මම කිව්වා අලුත් අප්ඩේට් එකක් එනවා කියලා. අප්ඩේට් එක වීඩියෝ බලපු කට්ටිය දන්නවා. අලුත් ෆෝන් එකට පේනවා නැති මේක වීඩියෝ ක්වොලිටි එක. එන්ද අලුත් වීඩියෝ එකට යන්න කියලා තනින් ටිකකින් අලුත් ෆෝන් එකට. හරි ඉතින් ඒකත් උනා. සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් ගත්තා. ෆෝන් එක තමයි iPhone එකක් ගත්තේ 11 එකක්. අප්ඩේට් ගහමු කොල්ලෝනේ. ගැම්මට. දැන් අරන් දැන් 25ක් විතර එනවා දැන්ට. දැන් අද තමයි වීඩියෝ එක දාගන්න උනේ. පොඩි දවසක් පොඩි වැඩත් එක්ක බිසි වුණා. හරි ඉතින් ඊළඟට ඉස්සරහට හොඳ වීඩියෝ ටිකක් quality production දියයි අපි ඔයාලට. අලුත් සහායකයෙක් ඉන්න දැන්. ඉස්සරහට වීඩියෝ වල එළි. හායි යාළුවනේ ඉතින් පේනවනේ ඉතින් මේකේ මගේ මූණක් පේන්නේ නැහැ. ඒකත් මේ අපේ ගමට යන පාර. ගමට යන පාර පොඩ්ඩක් ඉන්න මන් දෙන්න ගමේ වීඩියෝ සෙට් එක. මේ තියෙන ගමට යන පාර ඉතින් මේ තියෙන රබර් ගස් වගේක් තියෙන රෑත පින්නේ කටුපොල් ගස්. මේ ෆෝන් එක තියා අවුලක් නැහැ. ඉතින් මේකේ අවුල තියෙන්නේ ෆ්‍රන්ට් කැමරා එක තමයි අවුල තියෙන්නේ. නැත්තම් බෑක් කැමරාට වීඩියෝස් කරන්න ඉතින් නෝමල් වීඩියෝස් ගන්න අවුලක් නැහැ ඉතින්. ඉතුරු ඉතින් ගොඩක් දවස් ඉඳන් ෆෝන් එක මාරු කරෙත් නැහැ. දැන් මේකට අවුරුදු 5ක් විතර මේ ෆෝන් එකට. අවුරුදු 5කින් පස්සේ තමයි ෆෝන් එක මාරු කරන්නේ. පාර ගැන වැඩි හිතන්න එපා. ඒක මේ අවුලක් නැහැ. කවදාද හතර දෙයින් අපිට පාර. හරි ඉතින් ගමට ලස්සනයි අපේ ගම. හරි මම ගමේ වීඩියෝක් වෙනම දෙන්නම්. මේක සාම්පල් එකක් විතර ගන්න. ගමට වෙනම වීඩියෝක් දෙන්නම්. සුපිරි එඩිට් එකක් දාලා සුපිරිම දෙන්නම්. ගමේ ලස්සන පැති ටික පෙන්නන්න මේ පොඩ්ඩක් මේ ආදුරු පැති මේ පැත්තේ තියෙන්නේ. ලස්සන පැති ටික දෙන්නම්. දැන් ෆෝන් එක තියෙන සුපිරියට. හරි මම මේ වැට්ට යන ගමන් ඉන්නේ අද වැට්ට යන ගමන් රෙකෝඩ් කරන්නේ. හරි ෆෝන් එක මාරු වෙමුද? අනේ ඒකයි දෙකයි තුනයි. හෙලෝ ඉතින් ඔන්න පේනවද ක්වොලිටි ඉතින් අරකේ මේකේ වෙනස පේනවද කොල්ලෝනේ? ඔන්න ඔබයි වෙනස එන්නේ. හරි මේකෙන් බලමු ගමේ වටපිටාව කොහොමද කියලා. හරි ඔන්න මම මේකෙන් ගමේ වෙනස බලන්න ගන්න ඉතින්. පාරවලට ගේම තමයි ඉතින් හදන්නේ නැහැ. පාරවලට ගැන කතා කරන්න එපා වැඩි. අන්නම තමයි ඉතින් තත්ත්වය ඉතින්. වාව් කොහොමද වෙනස ඉතින් හිතා ගන්න පුළුවන්ද? ඇයි මම ෆෝන් එකට මාරුනේ කියලා. ෂේ ප්ලේස් තමයි පුතා. අම්මෝ වාව් ඒක නම් සුපිරියක් ඈ. හරි මොකද හිතන්නේ අලුත් ෆෝන් එකක් ගෙනවලා ඉතින්. කමෙන්ට් එකක් දාන්න යන්න. wow yeah ඒක නම් දීලා සුපිරිටමනේ. වැඩි දෙපැත්ත මේ කැලවක නිදන්න පොයි මේ කුඹුරු වල තියෙන්නේ. මේ කුඹුරු කියන්නේ දවුරු ගහනෙන් කරලා නැහැ මේ කුඹුරු ටික. හරි ඉතින් අලුත් ඔප්ෂන් තියෙන තාම මේ පුදුන ගමක් නේ. අප්පා ඒක that's cutpoles තාගන්න පුළුවන් සතුටද මගේ කොහොමද කියලා. අනිවාර්යෙන් සාරේන වීඩියෝස් වල සුපිරි ක්වොලිටි එකක් මේ වගේම දීලා
ලොයික් නැති වෙන ලොයි ගහෙත් නැති වෙන අනිවාර්යෙන් ලොයි ගහෙත් නැති වෙනක් කමන්නේ හොම්බට දිවියෝ අඩේ ඔක මේක මරුවක් වාව් මේ ඇවිල්ලා මේ රටින් ගස් නෙමෙයි මේ මොකද්ද මේ කටුපුල් ගස් තියෙන්නේ පොඩ්ඩයි wow ඒව ලස්සන වගේ මානතුරුයි හැබැයි මේක එතකොට අපේ පළාතේ ප්‍රධාන භෝගයක් තමයි මේක සුපිරිනේ අම්මා මේක wow හරි කොල්ලනේ වුණා මේ විදියක දැන් අවසන් කරන්න ඉලා තියෙන්නේ දැන් මට ගමේ සිරිනාරම් බලා ඔයලා ලයික් එකක් දාගෙන කමෙන්ට් එකක් දාගෙන යමු මම දැන් වැට් කරන ගමන් ඉන්නේ ඉස්සරහට වීඩියෝ ටිකක් දාන්නම් ඉස්සරහට ප්ලෑන් කරලා තියෙන ට්‍රිප් එකක් වෙලේ කතරගම කියලා ඊසිනේ දැන් ඉඳී ඊසි දෙන්න wow wow පාරනේ wow නේ හරියන කොල්ලනේ හරියන මෙතන මම වීඩියෝ අවසන් කරන්න රෙන්දි සිසියාරි ස්තුතියි මෙතෙක් ආදරේ ආසුතරන් love you හැමෝටම bye bye yo